සදාකාලික ආදරය සහ විශ්වාසයේ සංකේතය තමයි මුද්ද. පෝෂියා එයාගේ මුද්ද බැසානියුගේ ඇඟිල්ලට දානවා. ඒත් බරපතල ස්ථීරප කොන්දේසියක් සමග. කතාව අහන ගමන් ආත්ම විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කරන්න. ෂැඩෝයින් ප්‍රැක්ටිස් කරමු. අග්‍රගණ්‍ය සාහිත්‍යකරු විලියම් ෂේක්ස්පියර්ගේ The Merchant of Venice කතාව දැන් ජීවමාන වෙනවා. ඔබ මේ කතාවේ අසන්නෙකු නෙමෙයි. කතා කරන කෙනෙක්. ඒ කියන්නේ චරිතයක්. දැන් මාත් එක්ක ෂැඩෝයින් පටන් ගනිමු. I'm Nishani Seneviratna. Welcome you to my channel English with Nishani. දැන් හොඳ හුස්මක් ගන්න, සංසුන් වෙන්න, හොඳින් ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දෙන ගමන් වාක්‍ය ඇස්වලින් පමණක් කියවන්න. මම නැවැත් වූ පසු ශබ්ද නගා කියවන්න. අවශ්‍ය නම් පෝස් කර නැවත ඇහුම්කන් දෙන්න. Portia took a ring off her finger and gave it to Bassanio. Take this ring. If you lose it or give it away, that will be the end of our love. When this ring leaves my hand, I shall be dead, said Bassanio. As they spoke of marriage, Bassanio received a letter from Antonio. I have lost everything. Shylock will take a pound of my flesh. I only wish to see you before I die. In your eyes, I find my forever. සිංහල තේරුම ඉගෙන ගන්න කලින් 4-5 පාරක් නැවත ඇහුම්කන් දෙන්න, නැවත කියන්න. Portia took a ring off her finger and gave it to Bassanio. Portia එයාගේ ඇඟිල්ලක දමා තිබුණ මුද්දක් බැසානියෝට දුන්නා. Take this ring. If you lose it or give it away, that will be the end of our love. මෙම මුද්ද ගන්න. ඔබ එය නැති කරගත්තොත් හෝ වෙන කෙනෙකුට දුන්නොත් එය අපේ ආදරයේ අවසානය වේවි. When this ring leaves my hand, I shall be dead, said Bassanio. මේ මුද්ද මගේ අතින් ගැලවෙන්නේ මම මැරුණොත් විතරයි. බැසානියෝ පැවසුවා. As they spoke of marriage, Bassanio received a letter from Antonio. ඔවුන් විවාහය ගැන කතා කරද්දී ඇන්ටෝනියෝගෙන් ලියුමක් බැසානියෝට ලැබුණා. I have lost everything. Shylock will take a pound of my flesh. I only wish to see you before I die. මට සියල්ලම නැති වුණා. ෂයිලොක් මගේ මස් රාත්තලක් ගනිති. මරණයට පෙර ඔබව දැක ගන්න කැමතියි. බැසානියෝ පොරොන්දුව රකින්නේද? හරි ක්‍රමයට ඉංග්‍රීසි ඉගෙන ගන්න. Subscribe English with Nishani.